අපව නවත්වන්න උත්සාහ කරයි. නමුත් බලාපොරොත්තුව අපව ඉදිරියට ගෙන යයි. ඊයේ රෑ මගේ ජීවිතය වෙනස් කළේ පුංචි ගැටිත්තක්. අද උදේ ඇහැරුණු මොහොතේ මට මුලින්ම මතක් වුණේ ඒ ගැටිත්ත. මම ඇඳෙන් නැගිටින්න කලින්ම මගේ දකුණු පියවර අතගා බැලුවා. ඒක තවමත් එතැනම තිබුණා. මම ඇස් පියාගෙන හිතුවා, අනේ මේක හීනයක් නම් කොච්චර හොඳද? නමුත් ඒක හීනයක් නෙවෙයි, ඇත්තක්. මං වෙනද වගේම උදේම කුස්සියට ගියා. මහත්තයට තේ එක හැදුවා. දරුවන්ට උදේ කෑම ලෑස්ති කළා. මගේ මුහුණේ හිනාව තිබුණත් මගේ හිතේ තිබුණේ බිය විතරයි. මහත්තයා කුස්සියට ඇවිත් අද ටිකක් නිහඬයි වගේ නේද කියලා ඇහුවා. මම හිනා වෙලා මහන්සි ටිකක් කියලා විතරක් කිව්වා. ඇත්තටම මට මහන්සි නෙවෙයි. මට තිබුණේ නොදන්නා අනාගතයක් ගැන බියක්. දරුවන් තුන්දෙනාම තමන්ගේ වැඩවලට ගියා. ගෙදර නිහඬ වුණා. මම සෝෆා එකේ ඉඳගෙන මගේ ජංගම දුරකථනය අරගෙන Google එකේ සර්ච් කළා. බ්‍රෙස්ට් ලම්ප්. එක පාරටම ස්ක්‍රීන් එක පුරාම ලිපි ගොඩක් ආවා. බ්‍රෙස්ට් කැන්සර්, සිම්ටම්ස්, ට්‍රීට්මන්ට්, සර්වයිවල්. මම එකින් එක කියවන්න පටන් ගත්තා. කියවන තරමට මගේ හිත තව තවත් බය වුණා. සමහර වෙබ් අඩවි කියනවා ගැටිත්තක් පිළිකාවක් විය හැකි. තවත් සමහර ඒවා කියනවා බොහෝ ගැටිති පිළිකා නොවේ. ඒත් මට තේරුණේ එකම දෙයයි. අන්තර්ජාලය මගේ බිය අඩු කළේ නැහැ. ඒක තවත් වැඩි කළා. මම නැවත කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවා. මගේ ශරීරයේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. මම සාමාන්‍ය කෙනෙක් වගේමයි. ඒත් ඇතුලේ මොකක්ද සිද්ධ වෙමින් තිබුණා. මගේ හිතේ එකම ප්‍රශ්නය මගේ දරුවන්ගේ අනාගතය. ලොකු දුව තාම විශ්වවිද්‍යාලයේ. පොඩි දුවට A-level. පුතාට O-level. ඒ හැමදේම හිතලා ඇඬුවා. කවදාවත් ජීවිතය ගැන මෙච්චර බය වෙලා තිබුණේ නැහැ. මහත්තයා මට නිතරම කියන දෙයක් මතක් වුණා. ප්‍රශ්නයක් ආවම ඒකෙන් පැනලා යන්න එපා. මුහුණ දෙන්න. ඒ වචනද මගේ හිතට ආයෙත් ඇහුණා. මම මගේ ෆැමිලි ඩොක්ටර්ගේ නම්බර් එක අරගෙන බලන් හිටියා. කෝල් කරන්නද නැද්ද? විනාඩි 10ක් විතර මම දුරකථනය අතේ තියාගෙන හිටියා. අන්තිමේදී මම කෝල් කළා. ඩොක්ටර්, මට දකුණු පියවරේ ගැටිත්තක් වගේ දෙයක් දැනෙනවා. ඩොක්ටර් හරිම සංසුන් හඬින් කිව්වා, බය වෙන්න එපා. හෙට උදේ ක්ලිනික් එකට එන්න. අපි හොඳට පරීක්ෂා කරලා බලමු. ඒ වචන ඇහුණු මොහොතේ මගේ හිතට පොඩි සැනසීමක් ආවා. හවස මහත්තයා ගෙදර ආවා. එයාට තේ එකක් දුන්නා. මම එයා දිහා බලාගෙන හිටියා. කියන්න ඕනේ, ඒත් මට වචන එන්නේ නැහැ. දැන්ම කියන්නද ඩොක්ටර් බලලා පස්සේ කියන්නද මම තීරණය කළා. හෙට ඩොක්ටර් බලලා ඉවර වෙලා තමයි මහත්තයට කියන්නේ. රෑට අපි හැමෝම එකට කෑම කෑවා. පුතා ඉස්කෝලේ විහිළුවක් කියලා හැමෝම හිනස්සුවා. ලොකු දුව යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කළා. පොඩි දුව A-level ක්ලාස් ගැන කිව්වා. මම මේ හැමෝම දිහා බලන් හිටියා. මගේ හිතට එකම ප්‍රාර්ථනාවක් තිබුණා. දෙවියනේ, මේ හිනාවන් හැමදාම තියෙන්න. ඒ රෑ මම නිදාගන්න කලින් Google එක වහලා දැම්මා. මම හිතුවා මට උත්තර දෙන්න ඉන්ටර්නෙට් එක නෙමෙයි. මට උත්තර දෙන්නේ ඩොක්ටර්.
ඒ තමයි අද මම ගත්තු හොඳම තීරණය. අද දවසේ දැනුවත් කිරීම. අද මම අන්තර්ජාලයේ තොරතුරු කියවලා තවත් බය වුණා. ඒ නිසා ඔබට කියන්න කැමතියි අන්තර්ජාලයේ තිබෙන සෑම තොරතුරක්ම ඔබේ තත්ත්වයට අදාළ නොවේ. පියවරේ ගැටිත්තක් හමු වූ විට කලබල නොවන්න. අන්තර්ජාලයෙන්ම රෝග විනිශ්චය නොකරන්න. පළමුව ෆැමිලි ඩොක්ටර් කෙනෙකු හෝ බ්‍රෙස්ට් සර්ජන් කෙනෙකු හමුවන්න. අවශ්‍ය නම් මැමග්‍රම්, අල්ට්‍රසවුන්ඩ් හෝ වෙනත් පරීක්ෂණ සිදු කර නිවැරදි හේතුව සොයාගන්න. බොහෝ ගැටිති පිළිකා නොවන අවස්ථාද තිබෙන බව මතක තබා ගන්න. අදත් එයා මගේ වෙනස දැක්කා. ඔයා හොඳින් නේද? කියලා දෙතුන් වතාවක්ම ඇහුවා. මං තවමත් සත්‍ය කීවේ නැහැ. ඒත් එයාගේ ඒ සැලකිල්ල මට කියලා දුන්නා. මගේ වේදනාව තනියම දරාගන්න මට ඉඩ නොදෙන කෙනෙක් මගේ ජීවිතේ ඉන්නවා කියලා. අද පුතා මට තේ එකක් හදලා ගෙනාවා. පොඩි දුව කිව්වා අම්මාද ටිකක් මහන්සියි වගේ. ලොකු දුව වීඩියෝ කෝල් එකෙන් අම්මා හිනා වෙන්නකෝ කියලා හිනැස්සුවා. එයාලා තාමත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඒත් එයාලගේ ආදරය දැනෙන්න රහසක් දැනගන්න ඕනේ නැහැ. Day 2 අවසානය. අද මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා. බියෙන් පලා යන එකෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒකට මුහුණ දෙන පළමු පියවර තමයි නිවැරදි වෛද්‍යවරයෙක් හමුවීම. හෙට මගේ ජීවිතයේ තවත් වැදගත් දවසක්. මම පළමු වතාවට වෛද්‍යවරයෙකු ඉදිරියේ මගේ බිය කියන්න යනවා. හෙට මම මගේ මහත්තයට මේ රහස කියයිද? ඔබ හිතන්නේ කුමක්ද?